අයිබෝවන් සයිබ අවකාශයේ දෙස් විදෙස් පුවත් විමසුම ඩුබයි ලංකා පුවත් සමගින් මම හිමායා හේරත් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙතට. දින 10ක විශේෂ දීමනා සමග නාත් අල් ෂෙබා මොල් ඩුබයිහිදී විවෘත කෙරෙයි. අසීසි ඩෙවලොප්මන්ට්ස් විසින් දිරාම් බිලියන 75ක් වටිනා නව මෙගා ව්‍යාපෘතියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මල්වතු අස්කිරි මහා හිමිවරු බැහැදකි. ලංකාවේ විදේශ අමාත්‍යවරයා පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට වතිකානයට. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. දින 10ක විශේෂ දීමනාවක් සමග නාත් අල් ෂෙබා මෝල් ඩුබයිහිදී විවෘත වුණා. වර්ග අඩි ලක්ෂ 5ක් පුරා පැතිරී ඇති නාත් අල් ෂෙබා මෝල් සාපු සංකීර්ණය සාපු සවාරි යන්නන්ට විවිධ ආහාර ලෝලින්ට සහ ශාරීරික යෝග්‍යතා ලෝලින් සඳහා ආකර්ශනීය පහසුකම් සපයන වෙළඳ සංකීර්ණයක්. නාත් අල් ෂෙබාහි මධ්‍යයේ පිහිටා ඇති මෙම වෙළඳ සංකීර්ණය මෙයිඩාන්, ඩුබයි සිලිකෝනෝසිස් සහ මජාන් වැනි අවට ප්‍රජාවන්ට සේවය කිරීම ආරමුණු කරනවා. වෙළඳසැල් 100ක්, කැෆේ සහ ආපනශාලා 20කට වඩා සහ විනෝදාස්වාද කලාප 3ක් සමග පහසුව විලාසිතාව සහ ප්‍රජාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දෙනු ලබනවා. වෙළඳ සංකීර්ණය නිල වශයෙන් අප්‍රේල් 24 වන බ්‍රහස්පතින්දා විවෘත කළා. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා සහ සිකුරාදා සිට ඉරිදා දක්වා උදෑසන 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙය විවෘතව පවතිනු ඇති. සංකීර්ණය විවෘත කිරීම සැමරීම සඳහා පළමු දින 10 තුළ දෙවන මහලට පැමිණෙන පාරිභෝගිකයන්ට සන්නාම සහිත ටෝට් බෑග්, නැවත භාවිතා කළ හැකි වතුර බෝතල් සහ රසවත් කේක් පොප් ඇතුළත් දීමනා භුක්ති විඳිය හැකි බව වැඩිදුරටත් සඳහන්. අසීසි ඩෙවලොප්මන්ට් විසින් දිරාම් බිලියන 75ක් වටිනා නව මෙගා ව්‍යාපෘතියක් ඩුබයිහිදී එළිදක්වනු ලැබුවා. අසීසි ඩෙවලොප්මන්ට්ස් විසින් එහි නවතම මෙගා දේපළ ව්‍යාපෘතිය වන අසීසි මිලාන් පිළිබඳ නිවේදනය කළා. එය වර්ග අඩි මිලියන 40ක මුළු භූමි ප්‍රමාණයක් පුරා විහිදෙන අතර වටිනාකම දිරාම් බිලියන 75 ඉක්මවන බව සඳහන්. මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසන්න වශයෙන් පදිංචිකරුවන් 1,44,000කට නවාතැන් ලබා දීමට අපේක්ෂා කරන අතර හෝටල් කාමර 800ක් ඊට ඇතුළත් වනවා. අසීසි ඩෙවලොප්මන්ට්ස් නිර්මාතෘ සහ සභාපති මාවන් අසීසි මහතා සඳහන් කළේ අසීසි මිලාන් ඉතාලි ජීවන ක්‍රමය ඩුබයි වෙත ගෙනෙන නිර්මාණයක් බවයි. උපාය මාර්ගිකව ෂෙයික් මොහමඩ් බින් සයිඩ් මාර්ගයේ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය අසීසි සමාගමේ පෙර ව්‍යාපාරවල සාර්ථකත්වය අනුගමනය කරන බව වැඩිදුරටත් සඳහන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්කිරි පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේලා බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහා විහාරය වෙත පළමුවෙන් පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සමග සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. ඉන් අනතුරුව අස්කිරි මහා විහාරය වෙත පැමිණි අනුර කුමාර දිසානායක මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සමගද කෙටි පිරිසඳරක නිරත වුණා. අස්කිරි පාර්ශවයේ කාරක සංඝ සභික තේවාවබාර රාජකාරී නීතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ බැහැදකීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු එක්ව සිටි බව වැඩිදුරටත් සඳහන්. පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා අද වතිකානය බලා පිටත්ව ගියා. ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද වතිකානය බලා පිටත් වුණා. අද උදැසන කඩුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් එතිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් අමාත්‍යවරයා අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ගොස් එතැන් සිට තවත් ගුවන් යානයකින් වතිකානය බලා පිටත්ව යාමට නියමිතයි. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හෙක්ට අපුහාමි යන මහත්වරුද වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වනු ඇති. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පුවත් විකාශය උමින් හිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.